Mata. Kaya matanda na. Pak, minat gamian. Ay mata. Ang kami mo. Mata. Tanya man. මෙච්චර දවසක් මගේ තනියට හිටියට බොහොම ස්තුතියි. මාත්‍යා. මට පරිසල්ලි එපා. මාත්‍යාව තනියම දාලා මං කොහොමද ගමේ යන්නේ? ලෝක හැම මිනිහෙක්ම මට ආදරේ වෙනට. බෙනට් ගම යන්න. බෙනට්ලා ගෙදර ඇඩ්‍රස් එක මට දීලා. Last week क्या? दिनू दिनू मत बात करेगा कथा करंट होने mana ada ඔයා ගිය දරුවට රාත්‍රියේ වගේම තමයි මම්මගේ දරුවන්ට ආදරේ. itu ඔයාගේ දරුවා වගේ නෙමෙයි. මගේ දරුවෝ ඉන්නේ මගේ කරගාවට. එයාලා වගේම මට ඔයත් වැදගත්. ඒක නිසා අපි මේක කතා කරගමු. ඒගොල්ලන් ඉන්නේ තාරුණ්‍යයත් එක්ක. ඕනෑම වෙලාවක ඒගොල්ලන්ට ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා අපි මේක කතා කරමු. kawada අද මං කලින් එනවා. ඔයා ගැන මං ගැන අපේ දරුවෝ ගැන අපි කතා කරලා මේ හැම දෙයක්ම වෙනස් කරලා තීරණයක් කරමු. මං කියනවා. කවදාවත් අපච්චිත් එක්ක කතා කරන්න වෙලාවක් ලැබෙන්නේ. අපච්චි එනවා යන්න. මොනවා ගැනද? අපි ගැන. අපි ගැන මොනවද? අද අපච්චි අපිත් එක්ක ඉන්න ඕනේ. ඒතකොට මට පුළුවන් අපච්චිත් එක්ක කතා කරන්න. අද තමයි පුතේ මේ
අද තමයි අප්පච්චි මටත් ඕනේ. මහලොකු සමාජයක් වෙනුවෙන් ජීවිත කාලයම ගෙවන අප්පච්චිට තමන්ගේ පුතා වෙනුවෙන් එක දවසක් ගෙවන්න බැරි කමක් නෑනේ අප්පච්චි. බැරි කමක් නෑ පුතේ. ඒත් අද හවස ගමේ ඉපදිච්ච අශෝක මෙත්සිරි කාර්යවසම් කියන ඇමතිවරයා ඔහුගේ පුතා වන සසංක ලංකේශ්වර කාර්යවසම් සමග කෙරෙන සාකච්ඡාව. හරිනේ? ඇයිනේ? අප්පච්චි හැමතිස්සෙම හිතන්නේ ඡන්ද බලය තියන අය ගැන. අද ඡන්ද බලය තියෙන ඔයාගේ පුතත් එක්ක ඉන්න ඕනේ ඒ නිසා. අද? ඔව් අද. මගෙන් පස්සේ මගේ බැටන් එක ගන්නත් ඉන්නේ ඔයානේ නේ. බැටන් එක ගන්න පුළුවන් හරි ට්‍රැක් එකේ යනවනේ. මම පඬිතෙක් නේ. අප්පච්චිගේ පුතානේ. मैडम आई मैडम ඇමතුමා නකුව ධනුෂ්ක කෑමට ඇමතිතුමා ඔව් ඇයි නෑ मैडम නෑ ඉතින් අපි මේස. හරි මේස. මෙතන මේ හරි තමයි අපි වැඩි. හෙලෝ. ඇමතුමා ඉන්නවද? එමතුමා පුතා එක්ක සාකච්ඡාවක් නේ. ෆෝන් එක දෙන්නකෝ. කෝල් දාන්න එපා කිව්වා. දිනු කතා කරනවා කියන්නකෝ. පොඩ්ඩක් කොහොම ලයින් එකේ ඉන්න මැඩම්. නිසා මෙතෙන්ට හැබැයි හැම තිස්සෙම ඇවිදින්න ඕනේ මිනිස්සුත් එක්කම කතා කරනවා මිනිස්සුත් එක්කම. ඔව්. දිනු මැඩම්ගෙන් කෝල් එකක්. මොකක්ද ඇයි මම නැහැ කිව්වනේ. අන්න හරියට යනවා. දැන් පුතේ මේ මෙන්න මේ हेलो मैडम सर निंदिने මගේ රත්තරනේ අපිට මෙහෙම වෙන්නේ. මගේ හිතේ තියෙන දෙයක් කියන්න මට කෙනෙක් නෑ මගේ පුතේ. ඔයත් තාම පුංචි. ඔයාට මේව තේරෙන්නේ නෑ මගේ පුතේ. මේ ලෝකේ ඔයා ඇරෙන්න මට වෙන කවුරුත් නෑ. හදාගන්න හැම වෙලාවකම කවුරු හරි ඇවිල්ලා මගේ හිත කඩලා බෙදලා දානවා. මං hina වෙන්න හදන හැම වෙලාවකම කවුරු හරි ඇවිල්ලා මාව අඬවනවා.
Extreme sorry for not coming. මොකද මේ? මොකුත් නෑ. ඇයි මේ? මෙහෙම තමයි ඉන්න වෙලා තියෙන්නේ. මුරණ්ඩු වෙන්න එපා. මම මුරණ්ඩුනේ නෑ. මං කියන දෙයට ඇහිලා දැනිලා පෙනිලා ඉවරයි. තවත් මොනවද අපිට කරන්න කියන්නේ? හැම වගකීමක්ම මම බාරගත්තානේ. වගකීම් තියන ඇත්ත එක නිය සාකච්ඡා කළේ. මෝඩ කතා කියන්න එපා මිනිස්සුયો. මෝඩ කතා කියන්න එපා. මගේ පස්සේ මගේ પરම්පරාව ගෙනියන්න ඉන්න මගේ දරුවා මේවට දරගන්න එපා. මගේ පෞල් ජීවිතය අසාර්ථක වුණාට මගේ දරුවොත් එක්ක තියෙන සම්බන්ධතාවය අසාර්ථක වෙලා නැහැ. මට තේරෙනවා. ඒ බැඳීම් වල බැඳිලා මාව මෙහෙ ගෙනල්ලා හිර කරලා කොහේ කියපු සුරංගනා කතා. ඔයාලට දැන් වෙලාවක් තියෙනවද මාව බලා ගන්න? ඔයාලට දැන් බලා ගන්න කට්ටිය ගොඩක් ඉන්නවා. ඔයාගේ දරුවෝ, ඔයාගේ ඡන්දදායකයෝ. ඒ අතර මං කවුද? කියන්න මං කවුද? දිනු අපි ජීවිතේදී මීට වඩා බුද්ධිමත්ව බලන්න ඕනේ. බුද්ධිමත්ව තවත් අසරණ නොකර ප්ලීස් මං ගැන තීරණයක් ගන්න. මට එකට කල් ඕනේ.